හායි අපි අද හදමු අලුත් විදිහට රසම රස පරිප්පු එකක්. මුලින්ම මේ වගේ පරිප්පු හොඳට සෝද ගන්න. ඊට පස්සේ වතුර එකතු කරලා ඒකට කහ කුඩු ටිකකුත් දාලා මේ වගේ තඹ ගන්න. ඊට පස්සේ කුරුඳු එනසා ලබ දාගන්න. ඊට පස්සේ ඒකට සුදු ලූණු, රම්පේ කරපිංචා, ලූණු, අමු මිරිස් ඒ වගේම තක්කාලි ගෙඩියකුත් එකතු කරගෙන මේ වගේ කවලම් කරගන්න. ඒකට මම 3-5 කුඩු මිරිස් කුඩු ලුණු දානවා. මේ අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක බෙදපු 3-5. ඊට පස්සේ ඒක ටෙම්පරාදු කරගෙන අපේ තඹගත පරිප්පු එක ඒ ටෙම්පරාදුවට එකතු කරලා හොඳට මික්ස් කරන්න. දැන් ඒකට ඔයාලට ඕන ගානට වතුර දාගන්න. මේක හරිම රස රෙසිපි එකක්. මස් මාළු නැති දවසට ඔයාට පුළුවන් මේකත් එක්ක ඉන්දියාප්ප පරාතා එතකොට පාන් වගේ දේවල් වුණත් කන්න. එක හරිම රස රෙසිපි එකක්. අනිවාර්යෙන් හදලා බලන්න. වීඩියෝ එක සේව් කරගන්න. බයි බයි.